ලෝතුරු බුදු පියාණන් වහන්සේ අමා මෑණී බුදු පියාණන් වහන්සේ කියලා අයි අපි උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. අමා මෑණී බුදු පියාණන් වහන්සේ අම්මා තාත්තා කියලා අපි ආමන්ත්‍රණය කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට. ඇයි ඒ? ඇත්තටම අම්මා තාත්තා කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ දරුවන්ට මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව පතුරවන කෙනෙක්. එතකොට ඇත්තටම අම්මලා තුලේ ගුණ ධර්ම තියෙනවා මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා. හැබැයි ඒ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව භාවිත වෙන්නෙම වැරදි පැත්තට. ඒ කියන්නේ දරුවන් කෙරෙහි මෛත්‍රිය කියලා හිතාගෙන කරන්නේම අමෛත්‍රී වැඩ. ඒ කියන්නේ ඒ අයට යහපතක් කරන්න කියලා හිතාගෙන කරන්නේ අයහපතක්. ඒ අය ඒ දරුවෝ අනාගතයේ සැපවත් වෙයි කියලා හිතාගෙන ඒ දරුවන්ට බලහත්කාරයෙන් උගන්වනවා. අවසානයේ ඒ දරුවන්ගේ ජීවිතේ ඒ නිසාම වෙනසිලා යනවා, දුකටපත් වෙනවා. එතකොට ඒ දෙමව්පියෝ ඇත්තටම දරුවෝ කෙරෙහි මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක් තිබිලා නැහැ ලෝකෝත්තර අර්ථයෙන් බැලුවාම. හැබැයි ලෝතුරු බුදු පියාණන් වහන්සේ අපට අනන්ත මහා මෛත්‍රියකින්, කරුණාවකින් පිහිට වෙනවා. උන්වහන්සේගේ මෛත්‍රියට, කරුණාවට ගෝචර වුණාට පස්සේ කිසිම කලෙක ඒ දරුවන්ගේ ජීවිත විනාශ වෙන්නේ නැහැ, දුකටපත් වෙන්නේ නැහැ. ඒ ජීවිත සැපෙන් සැපයටපත් වෙනවා. ඒ නිසා අපිට ඇත්තටම අනුකම්පා කරපු අම්මයි තාත්තයි වෙන්නේ අපගේ ලෞතුරු බුදු පියාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ පමණයි ඇත්තටම අපිට බැලුවහම අනුකම්පා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර සින්දුවලත් කියනවා gedara budun අම්මා කියලා. බුද්ධ යමාතා කියලා තියෙනවා. ඒ කියන්නේ බුදුරදුන් මවක් වැණිය මිසක් අම්මා බුදුරදුන් වැණිය කියලා නෙමෙයි කොහෙවත් තියෙන්නේ. බුද්ධෝ යමාතා බුදුරදුන් මවක් වැණිය. බුදුරජාණන් වහන්සේ මවක් වැණිය කියලයි ධර්මය ඇතුළත් වෙන්නේ. එහෙම නැතුව අම්මා බුදුරජාණන් වහන්සේ වැණිය කියලා නෙවෙයි. අම්මා gedara budun අම්මා කියලා මිනිස්සු හදාගත් එකක් ඒ. gedara budun අම්මා. අර සින්දුවක තියෙන දෙවෙනි බුදුන් ලෙස ලෝමුවන් කළ කවුද දෙවෙනි බුදුන් කිව්වේ බුදුහාමුදුරුවෝ? අම්මට. අම්මට කවුද දෙවෙනි බුදුන් කිව්වේ? මිනිස්සු හදාගත් එක අන්නේ. දෙවෙනි බුදුන් ඇවිල්ලා පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම ගත්තොත්. ශාසනය ගත්තොත් එහෙම සාරිපුත්‍රයන් වහන්සේ. මේ ශාසනය අපේ. ඒ නිසා අම්මට දෙවෙනි බුදුන් කියලා කියන්නේ. නමුත් අම්මට ඕනනම් gedara budun වෙන්න පුළුවන්. gedara budun කියලා අම්මව හඳුන්වන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ලෞතුරු බුදු පියාණන් වහන්සේ ගත්ත මාර්ගයේම අම්මත් ගන්නවනම්. ඒ කියන්නේ අම්මත් කියනවා නම් අනේ දුවේ, අනේ පුතේ මේ භයානක කාමයට අහු වෙලා බල විනාශ වෙන්න එපා. මේ කාමය කියන්නේ ශෝකයමයි, භයමයි. මේ කාමයේ හේතුවෙන් ශෝකේ, භයමයි මෙලොවත් පරලොවත් ජනිත වෙන්නේ. මෙලොවත් පරලොවත් දුක්ඛ ස්කන්ධයක්මයි උරුම වෙන්නේ. මේ කාමය කියන්නේ යමක්. මේ කාමය කියන්නේ මායාවේ උගුලක්. මේ කාමය කියන්නේ ගින්දරක්, රෝගයක්, භයක්, උපද්‍රවයක්, විනාශයක්. ඒ නිසා මේ කාමෙන් වෙන් වෙයලා කියලා යම් අම්මා කෙනෙක්, යම් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට ධර්මය අනුසාරයෙන් අවවාද කරනවා නම් අන්නේ අම්මා බුදු අම්මා කෙනෙක්, අන්නේ තාත්තා බුදු තාත්තා කෙනෙක්. අන්නේ අම්මයි තාත්තයි gedara budun කියලා හඳුන්වන්න පුළුවන්. එහෙම නොවේ නම්, එහෙම නොවි අම්මයි තාත්තයි නම් දරුවන්ට බල කරන්නේ කාමයේ පිනිස ඒ gedara මාර්යෝ. ඒ අම්මයි තාත්තයි. ඒ තමයි gedara මාර්යෝ. ඒ නිසා ඔබට gedara budun අම්මා තාත්තා මුණ ගැහිලාද, gedara මාර්යා වෙච්ච අම්මයි තාත්තයි මුණ ගැහිලාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි කවරෙක් වුණත් තම තමන්ගේ පිට තමන් විසින් සලසා ගන්න ඕන. අරබඳු දෙමව්පියෝ යමෙක්ට ලැබුණා නම් ඒක මහ වාසනාවක් සසර. ඉතින් මේ බඳු දෙමව්පියෝ යමෙක්ට ලැබුණා නම් ඒක මහ වාසනාවක්. එබඳු මව්පියෝ ලැබුණත්, මෙබඳු මව්පියෝ ලැබුණත් තම තමන් දැනගන්න ඕන, තම තමන්ගේ විමුක්තිය උදා කරගන්න. ඒකත් කියන්න ඕන අවසාන. ඉතින් විශේෂයෙන් දෙමව්පියන්ට තියෙන යුතුයකමක්. මොකද ළමයි කියලා කියන්නේ තාම හැදෙන වැඩෙන පිරිසක්නේ. ළමයි කියලා කියන්නේ තාම ඥානීය මොහුකුරා වැඩෙන පිරිසක්නේ. දෙමව්පියෝ කියන්නේ මොහුකුරා ගිය පිරිසක්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතෙන්දී ධර්මයට යොමු වීමේ තීරණය ගන්න ඕන ළමයි නෙවෙයි දෙමව්පියෝ. මොකද මොහුකුරා ගිය පිරිසයි තීරණය ගන්න ඕන. ඒ නිසා ඔය ටියුෂන් පල්ලේ, ඉස්කෝල පල්ලේ ගගහ, පොල්පිටි වලින් ගගහ ළමයින්ට දසවද දෙදී ඇදගෙන යනවා ඉගෙන උගන්වන්න ඉස්කෝල වලට, ටියුෂන් වලට. ඔය උනන්දුවෙන් අරික් කාලක් තිබුණා නම් මේ දරුවන්ව ධර්මයට යොමු කරන්න දෙමව්පියෝ ඊට වඩා අප්‍රමාණ සැපයකටපත් වෙනවා මේ රටේ.
අද දෙමව්පියන්ට තියෙන එකම උවමනාව දරුවන්ට උගන්වන එක ගැන විතරයි. දරුවෝ ධර්මයට යොමු කිරීමක් ගැන නිකමටවත් අදහසක් නැති නිසා අද වෙලා තියෙන දෙමව්පියන්ට මොකක්ද දන්නවද? ඇස්ස වත්තට වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න. වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න. මොකද්ද වෙන්නේ? තමන්ගේ නිදහස, තමන්ගේ සැනසීම, තමන්ගේ සතුට ඔක්කොම අර දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලා දරුවෝ ඒ සතුට සැනසීම අරන් එනකන් දත නියවගෙන බලන් ඉන්න දෙමව්පියන්ට වෙලා තියෙනවා. ඒ නිසා අර පාසල් අධ්‍යාපනයෙන් අර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් නොඑක ආකාරයෙන් ඉහළට ගිය දරුවන්ගෙන් දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා යහපත් සැලකුම් උපස්ථාන කවදාවත් ලැබෙන්නේ නැහැ. මම දන්නේ ඇත්තද කියලා මේ මට අහන්න හම්බුන ඊයේ ප්‍රවෘත්තියක් මේ කැනඩාවේ අපේ පින්වතුනුත් ඉන්න නිසා එයා ඇත්තනම් ඇත්ත කියයි. කැනඩාවේ 6 දිනෙද්ද කොහෙද එක පවුලක මල දාලා තියෙනවා සිංහල පවුලක. ඒ ගෙදරම නතරලා හිටපු ළමයි විශ්වවිද්‍යාලයන් ළමයි. එහෙමයි හම්දුරනේ. ඇත්ත නේද ඒක? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. කැනඩාවේ පවුලක් සිංහල පවුලක 6 දිනක් අම්මා තාත්තා දරුවෝ ඇතුළු 6 දිනක පුංචි දරුවෝ පවා මං හිතන්නේ මේ කිරි දරුවෝ පවා. තාත්තා මැරිලා නෑ තාත්තා ඉතුරු වෙලා නේද? අනිත් 6 දිනක් මැරිලා. මාස දෙකේ ළමයි අවුරුදු දෙකේ ළමයි හරිම දුක්ඛදායකයි. ඒක නේන්න. එතකොට මේ වැඩේ කරලා තින්නේ ඒ ගෙදරම නතර හිටපු විශ්වවිද්‍යාල ළමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. පිහින් ඇල්ල මරලා තියෙන්නේ. ඉතින් මට කියන්නෝ කරුණා කරලා විශ්වවිද්‍යාලයේදී ලැබිච්ච අධ්‍යාපනය මොකද්ද කියලා? යම්කිසි උසස් අධ්‍යාපනයක් ලබන ළමයිගේ හැසිරීමත් ඕකනම් මහා මිනිමරු වෙන්නේ කියන්නේ අන්තිම භයානක. මාරාවේශයෙන් එක මිනිහෙක් මැරුවා වෙන්න පුළුවන්, දෙන්නෙක් මැරුවා වෙන්න පුළුවන්. 6 දෙනෙක් මරන්නේ. මොනතරම් දාමරික හදවතක් තියෙන්න ඕනද ඒ තරුණයාට? ඉතින් ඒ නිසා ඔන්න ඕක තමයි වර්තමාන අධ්‍යාපනයේ තරම. ඔබ දන්නේ නැති වුණාට ලංකාවේ වර්තමානයේ මම මේක හැමදාමත් කියනවා ලංකාවේ වර්තමානයේ මේ පවතින අධ්‍යාපන ක්‍රමය ඇතුළෙන් බිහි වෙලා ඉන්න ළමයි අන්තිම නොහික්මිච්ච ළමයි. අඩුම තරමේ Tamanට ශිල්ප ශාස්ත්‍ර ලබා දුන් ශිල්ප ශාස්ත්‍ර පැත්තකින් තියන්නකෝ. Tamanට ජීවේ ලබා දීපු අම්මටයි තාත්තටයි ගරු කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි Tamanට ශිල්ප ලබා දුන්න ගුරුවරුන්ට ගරු කරන්නේත් නැහැ. ඉතින් ත්‍රිවිධ රත්නයට කොහොමවත් ගරු කරන්නේ? ඉතින් මේ මට්ටමට පිරිහුණේ ඇයි මේ රටේ දරු පරපුර? දෙමව්පියන්ගේ දෝෂයක් නිසා. ඒ නිසා දෙමව්පියෝ ධර්මයට යොමු වෙන්න ඕන කියන එකයි හැමතිස්සෙම අපි සිහිපත් කරලා දෙන්නේ. ඔබේ දරුවන්ට ඇත්තටම යහපතක් කරන්න ඕන නම් ඔබ ධර්මයට යොමු වෙන්න. ඒක අනිවාර්යෙන්ම එතකොට එදාට සිද්ධ වෙනවා.